ඔබ දන්නවාද 1948 දී අපිට නිදහස ලැබුණේ නූලෙන්. හරියටම ඊට අවුරුදු 33කට කලින්. එනම් 1915 දී අපේ නිදහස් සටනේ නායකයෝ හිටියේ මරණ දණ්ඩනය පෙනිපෙනි. ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, හෙන්රි පේද්‍රිස් ඇතුළු නායකයින්ව ඉංග්‍රීසි ආණ්ඩුව හිරගෙට දාලා තිබුණේ. ඕනෑම වෙලාවක ඔවුන්ව වෙඩි තියා මරා දමන්න නියෝග ලැබිලා තිබුණා. මුළු රටම බියෙන් වෙවුලද්දි එක් පුජ්‍යලයක් තීරණය කළා මේ මරණ සහතිකය වෙනස් කරන්න. ඒ වෙලාවේ ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා එංගලන්ත මහරජනට බොරු වාර්තා යවලා තිබුණේ. සිංහල නායකයෝ කැරලි ගහනවා කියලා. ඇත්ත දැනගෙන හිටියේ අපි විතරයි. මේ ඇත්ත එංගලන්තයට කියන්න කෙනෙක් යන්න ඕන. ඒත් ඒක ලේසි වුණේ නෑ. මොකද ඒ පළමු ලෝක යුද්ධ කාලේ මුහුදේ හැම තැනම ජර්මානු සබ්මැරීන සහ බිම් බෝම්බ. යන කෙනාට ආපහු එන්න ලැබෙන්නේ නෑ කියලා හැමෝම දැනගෙන හිටියා. ඒත් කෝට්ටේ සිංහයා ලෙස විරුදාවලියලත් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඒ අභියෝගය බාරගත්තා. ඔහු නැව් නැග්ගා. ඉංග්‍රීසි සොල්දාදුවන් ඔහුව පරීක්ෂා කළා. ඔහුගේ ගමන් මළු, ඇඳුම්, සාක්කු ඔක්කොම පරීක්ෂා කළත් ඔවුන්ට සැක කටයුතු කිසිම ලියවිල්ලක් හමුුණේ නෑ. ඔවුන් දැනගෙන හිටියේ නෑ සිංහල නායකයින්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන ඒ රහස් පෙත්සම තිබුණේ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාගේ සපත්තුවේ අඩිය ඇතුලේ කියලා. කකුලේ තිබුණු තුවාලයක් නිසා මේ සපත්තුව දාගෙන යන එක ඔහුට මාරාන්තික වේදනාවක් වුණා. ඒ දවස් ගණනක් තිස්සේ ඔහු ඒ වේදනාව දරාගෙන ජීවිතේ පරදුවට තියලා ඒ නියම එංගලන්තයට අරගෙන ගියා. අවසානයේ ඔහු එංගලන්තයට ගොස් සැබෑ තත්ත්වය පහදා දුන්නා. බ්‍රිතාන්‍ය ආණ්ඩුව තේරුම් ගත්තා ලංකාවේ ආණ්ඩුකාරවරයා බොරු කරලා කියලා. ඒ නිසා තමයි හිරගෙදර හිටපු ඩී.එස්. සේනානායක ඇතුළු නායකයෝ නිදහස් වුණේ. එදා ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඒ ගමන නොගියා නම් අද අපිට ජාතියේ පියා කෙනෙක් නැති වෙන්න තිබුණා. සමහර විට 1948 දී අපිට නිදහස නොලැබෙන්නත් තිබුණා. අද අපි 78 වන නිදහස් දිනය සමරද්දී ගොඩක් අයට මේ නම අමතක වෙලා. ඒත් සැබෑ නිදහස වෙනුවෙන් Tamanගේ ජීවිතය පරදුවට තියපු ඒ උතුම් මිනිසාට අපි ණය ගැති. ඔබට මේ රට ගැන ආඩම්බරයක් දැනෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ අතීත කතාව තව කෙනෙක්ට දැනගන්න සලස්වන්න. හැමෝටම අභිමානවත් නිදහස් දිනයක් වේවා.